ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලා පිළිගන්නවා ST Tech ඉතින් කියන 1xbet අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලා වෙනින් කියන රුපියල් 8000ක වගේ මුදලා ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරලා 1xbet එකෙන් මම කොහොමද වින් කරේ කියලා. ඉතින් හොඳම ට්‍රික්ස් ටික තමයි මම අද ඔයාලා වෙනින් ගෙනාවේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා bet දෙකයි මම ප්ලේස් කරන්නේ. විනාඩියක්වත් යන්නේ නැහැ රුපියල් 8000ක් මම ඔයාලට වින් කරලා පෙන්නනවා. ඉතින් ඔයාලා තාමත් 1xbet account එකක් හදලා නැත්නම් එහෙම නැත්නම් ඔයාගේ තියෙන account එකේ මෙච්චර කාලෙට ලොක්ස් වෙලා තියෙනවනම් අනිවාර්යයෙන්ම මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහිලා 2025 හරින විදියට 1xbet account එකක් හරියටම ක්‍රියේට් කරගන්න. ඔයාලට වින් කරන්න ඕන නම් අනිවාර්යෙන් මගේ තියරිය අනුගමනය කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඔයාලා තාමත් ST Tech YouTube channel එක subscribe කරලා නැත්නම් එහෙම නැත්නම් ST Tech 2 YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එකක් subscribe කරගෙන යන්න. එහෙනම් අපි යමු මම අද රුපියල් 8000කට වැඩි මුදලක් වින් කරේ කොහොමද කියලා බලන වීඩියෝ එක. ඉතින් මම මේ ඕපන් කරගන්නවා මගේ 1xbet account එක. ඉතින් 1xbet account එක මෙන්න මේ විදිහට ඕපන් කරලා මම යනවා crash game එකට. ඉතින් ඔයාලා පේන රුපියල් 112500ක මුදලක් ඔන්න මගේ account එකේ තියෙනවා. ඔයාලා මතකද මම රුපියල් ලක්ෂයක් තමයි 1xbet එකට ඩිපොසිට් කරේ. ඉතින් රුපියල් 12500ක්ම මේ වෙනකොට මම වින් කරපු මුදල් තමයි තියෙන්නේ. ඉතින් මම රුපියල් 3000 5000 7000 විදියට තමයි bet කරන්න හිතන් ඉන්නේ. මට පොඩක් ඉස්සලා වැරදුනා. bet දෙකක් නෙවෙයි 1xbet එකම bet තුනක් තමයි දවසකට bet කරන්නේ. රුපියල් 3000 5000 7000 විදියට bet තුනක් දාලා තුනෙන් අයින් වෙනවා. ඉතින් එහාට මම 1xbet app එකත් ඕපන් කරන්නේ නැහැ. දවස් දෙකක් ඉඳලා තමයි මම app එක පවා ඕපන් කරන්නේ. ඒක මම ටිකක් අනුගමනය කරන දෙයක්. මට හරි කියපු විදිය තමයි ඒක. නැත්තම් මම 1xbet ගහලා තමයි සෑහෙන lost එකක් ගියේ. ඉතින් ඒ lost එක තමයි දැන් ඔන්න යන්තම් කවර් කරගෙන ඉන්නේ. මගේ account එකේ රුපියල් ලක්ෂයක් තිබුණත් මම ලොකු ගානකට යන්නේ නැහැ. රුපියල් 6-7000ක් දවසකට හොයාගත්තා. එතනින් අයින් වුණා. ඒක තමයි මම අනුගමනය කරන දේ වලටත් ඒක අනිවාර්යයෙන්ම මම කියනවා දවසට 3-4 පාර ප්ලේ කරන්න යන්න එපා. ඉතින් රුපියල් 3000ක මුදල මෙන්න මේ විදිහට bet එකට ප්ලේස් කරා. මුදලට වෙන රුපියල් 4590කින් ඔන්න මම පළවෙනි වින් එක ගත්තා. ඉතින් රුපියල් 3000ක් දාලා 1590යි. මෙතනින් අයින් වුණත් ඔයාලගේ දවස සාර්ථකයි. මොකද 1590ක් තාප්පරයක්වත් යන්න කලින් ඔයාලගේ bet එක සාර්ථක ඔයාලා වින් කරලා ඉවරයි. ඉතින් මම රුපියල් 5000කුත් මෙන්න මේ විදිහට ප්ලේස් කරලා තියෙන්නේ. ඔන්න මම රුපියල් 5000 වින් එකක් ගත්තා 7650කින්. ඉතින් ඔයාලගේ රුපියල් 112000 හිටිවි දැන් තියෙනවා 116000ක්. රුපියල් 4000ක් විතර වුණාම දැනට වින් කරලා තිනවා. අද දවසේ මට හොඳටම ඇති. නමුත් මම bet තුනක් ඔයාලට දානවා කියලා පොරොන්දු වුණා. ඔන්න රුපියල් 7000ක් මුදලක් මම ඊළඟම පේස් කරා මෙන්න මේ විදිහට. බලමු මේකේ වින් එක මට ගන්න පුළුවන්ද කියලා. ඔයාලට පේන ඇති. රුපියල් 10850කින් රුපියල් 3850ක ඔන්න ලොකු වින් එකක් තියෙනවා. ඉතින් අද දවසේ රුපියල් 8090ක මුදලක් වුණාම වින් කරා. ඔයාලට පේන ඇති මේ වෙලාවේ ටයිම් එක දවල් 13:24. කියන්නේ 1:24 ටයිම් එක. ටයිම් එක අදාළ නැහැ ක්‍රෑෂ් එකට. හැබැයි ක්‍රෑෂ් එකේ ලොකු ඕඩ් එකට යන්න එපා. ගියොත් අනිවාර්යෙන් ඔයා කොච්චර මුදලක් දාලා කොච්චර 1xbet ගහුව වැඩක් වුණත් ඔයා ලොස්ට් වෙනවම තමයි. 1.5ට අඩුවෙන් ගන්න දෙකට යන bet තියෙනවා. දෙකට යනවා නම් සාමාන්‍යයෙන් ලොකු ගාණක් මට වඩා account එකේ තියෙන කෙනෙක් නම් ඒ විදිහට ප්ලේ කරන්න. රුපියල් 8000ක් මටද දවසටම හොඳටම ඇති. මට සතියකට හොඳටම ඇති. මම ඒ නිසා වැඩි ප්ලේ කරන්න යන්නේ නැහැ. ඔන්න මම රුපියල් 8000ක් මෙන්න මේ විදිහට වින් කළා. මගේ bet එකෙන් මගේ වින් එකෙන් මම අයින් වෙනවා. මට හොඳටම ඇති මගේ වින් එක. ඉතින් වලටත් මම කියන්නේ මගේ තීරිය අනුගමනය කරන්න. එදා ඉඳන් lost account එක ගන්න තාම තියෙන්නේ. අයින් කළා දාලා මගේ තීරියට අනුව account එක හදලා බලන්න ඔයාලට වින් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙයි. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලටම සුබ දවසක්.